චව් එන්ජල්ස් කොහොමද? ඔයාලා දන්නවද මේකප් එකකට පුළුවන් කෙනෙක්ව සරූපී කරන්න වගේම විරූපී කරන්න. ඉතින් ඒ හැමදේම රඳා පවතින්නේ තමන්ගේ කැමැත්ත අනුව තමන් තෝරාගන්න මේකප් ආටිස්ට්ගේ මත. ඉතින් මේකප් ආටිස්ට් දැනගන්න ඕන ක්ලයන්ට්ගේ ස්කින් ටෝන් එකට, අන්ඩර් ටෝන් එකට, ඒ වගේම ක්ලයන්ට්ගේ ෆීචර්ස් වලට මැච් වෙන්න, එයාගේ ෆීචර්ස් ඉස්මතු කරලා එයාව තවත් ලස්සන කරන්න මේකප් ආටිස්ට් දැනගන්න ඕන. ඉතින් හරි එච්චරයි. මට පාටි එකක් තිබුණා, මම රෙඩි වුණා. ඉතින් මේ මගේ මේකප් එකේ ෆිනිෂ් ලුක් එක. ඊට පස්සේ මගේ අවුට්ෆිට් එකත් එක්ක මට හිතුණා මේ විදියට යන්න, කියන්නේ ක්ලීන් ලුක් එකකට යන්න. මේ වගේ හොඳට කොණ්ඩය බන් එක දාලා ඊට පස්සේ මෙන්න මේ විදියට ක්ලීන් ලුක් එකකට යන්න තමයි මට ඕන උනේ. ඉතින් ඒ විදිහට මම මගේ ලුක් එක ක්‍රියේට් කරගත්තා. ඉතින් මේ ඒ ක්ලිප්ස් වලින් චුට්ටක් මම හිතුවා මගේ එන්ජල්ස්ලත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් ආයි එන්නම් බයි.